Hey guys. Okay guys, ඉතින් අපි අද මේ ඇවිල්ලා තින්නේ ස්කින් ටික ෆුල් බ්‍රේක් ඩවුන් එකක් කරන්න. ඉතින් මට ඇනිමේෂන් ටිකක් ඕන වුණාට ඕන ඊළඟ වීඩියෝ එකේ මම ගේන්නම්. අද ඇනිමේෂන් ටික ගේන්න බැරි නේද කියනවනම් ස්ටෝරේජ් මගේ ෆෝන් එකේ. හරි කොහොම හරි අද මම ගෝල් පාස් එකක් දැම්මා. ගෝල් පාස් එක සුපිරි. ස්කින් එකම සුපිරි. ඉතින් අද මම ස්කින් ටික වල විතරක් පෙන්නන ඇනිමේෂන් ටික ඕනත් කමෙන්ට් ටිකක් දාන්න සීනරි එකයි ඕන්න. මොකද්ද සද්ද what the fuck අය කමන්නේ. ඉතින් එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට අද. ඉතින් ඔන්න අපි ඇවිල්ලා තින්ම ස්කින් ටික පැත්තට. ඉතින් ගෝල් පාස් එකට එන්න දෙන බාබේරියන් කින්ගේ ස්කින් එක තමයි මේ පට්ටම සුල්තාන් ලුක් එකක් තියෙනවා. තනි කරම ගෝල් පාස් එකට මෙච්චර ස්කින් නැදේ කියලා නම් මං හිතුවේ නෑ. ඉතින් මම මේක ඇනිමේෂන් ටික පස්සේ වෙලාවක වෙන්නන. ඔන්න ඉතින් ඉන්නවා අපේ ක්වීන් ස්කින් එක. ක්වීන් ස්කින් සුපිරියම්ම කියලා පේනවා. ඉතින් අපිට වඳුරයි ලුක් එකේ තියෙන නම් මෝහණය කරනවා වගේ සීන් එකක් තියෙනවා. ඕකේ හරුට වඳුරට කරදරයක් වගේ එකත් පට්ටන ඩිසයින් කරලා තියෙන කරත් එක ඉන්නවා වගේ. ඒක සෙට් නෑ හැබැයි. ඉතින් ඊළඟට තියෙනවා අපේ ග්‍රෑන්ඩ් බෝඩන් ස්කින් එක. මේක ෆ්‍රී මෙඩල් ෂොප් එකේ මේ බාර දෙනවා කියලා සුපර්සෙල් ගන්ඩම් කියලා තියෙනවා. මේක සුපිරිම ස්කින් එක. අපේ යමාන්තරකාරයි ලුක් එකේ තියෙන දන්නවනේ. ඉතින් ඇලඩින් ගෙන රතු 50ක් උඩ ඉන්නේ. ගැම්මට ස්කින් එක වට එහෙම මරු මේ සුපිරි පේනවනේ. ඇලඩින්ගේ මේ 50 උඩ ඉන්නේ. ඊළඟට යන් අපේ රොයල් චැම්පියන් මිරාක් චැම්පියන් කියන ස්කින් එක පැත්තට මේක නම් පට්ටම සවුන්ඩ් ඉෆෙක්ට්ස් ගැම්මක් තියෙනවා. මුතම මට සිරි වෙනවා. මට ඒක පට්ටම ස්කින් එකක් අය සුපිරියක් කෑගෙන අර එක අතකින් පලියක් කරගෙන එක අතකින් ස්පෙයා ගත්තරන් ඉන්නවා. ඉතින් ඊළඟට ඉන්නේ අපේ ග්‍රෑන්ඩ් බෝඩන් නෙමෙයි මිනියන් ප්‍රයිස් යන්නේ පහනේ බූතිය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක පහනේ බූතිය විදිහට තමයි ආන්නේ. ඒක සුපිරිම ස්කින් එකක් කියලා කියනවා. ඉතින් අපි බලමු මේක ස්කින් මේවා ටික බලන්න. ස්කින් මේවා ටික කිව්වේ මචං මේ ස්කින් වල අර මේවා ටික බලන්න මොනවද කියන්නේ. ඔව් ඇනිමේෂන් ටික බලන්න. ඕකේ